ඔන්න බිස්කට් එක ගන්න චූටි හොරෙක් ඇවිල්ලා. හොරෙක් නෙමෙයි පොලිස් කෙනෙක්. පොලිස් කෙනෙක්ද එයා? ඔව්. මොනවද ඔය? කුකි. කුකි කවුද හැදුවේ? අම්මි. කාටද? මට. කොයි එකක් පෙන්වන්න බලන්න අපිට ලස්සන පෙන්වන්න බලන්න ඒකේ. වාව් ලස්සනයිනේ. රසයිද බලන්න කාලා? ඇසයි. රසයිද? ඔයාත් කනවද? අනිත් අයටත් දෙන්නේ නේ යාළුවන්ට. දැන් thank you. welcome. hi. ඔන්න අද මම ගෙනාවේ පොඩ්ඩෝ ඉන්න ගෙදරකට ලේසියෙන් හදාගන්න පුළුවන් කුකිස් ටිකක්. මේකට ඕන වෙනවා පාන් පිටි, එක්ස්ට්‍රා ටිකක්, කුඩු කරගත්ත සීනි, බිත්තරයක්, වැනිලා චුට්ටක්. මුලින්ම අපි පාන් පිටි කුඩු කරගත්ත සීනි එකට දාලා හොඳින් අනා ගන්න ඕනේ. ඊට පස්සේ ඒ ටික හොඳට අනාගෙන ඉවර වුණාට පස්සේ ඒකට අපේ බටර් ටික හරි එක්ස්ට්‍රා ටික හරි දාලා ඒ ටිකත් හොඳට අනා ගන්න ඕනේ. මේකට අපි ගන්න ඕන කූල් පිටින් තියෙන එක්ස්ට්‍රා හරි බටර් හරි. ඊට පස්සේ ටිකත් හොඳට අනාගෙන ඉවර වෙලා බලන්න ඒක හොඳට කුඩු කුඩු වගේ අපිට අහු වෙනවා සීනි කුඩු කරලා දාපු නිසා. ඒකට අපි දා ගන්න ඕන බිත්තර ටික. මම ගත්ත බිත්තරෙන් මම භාගයක් වගේ දැම්මේ. ඔයාලා පොඩි බිත්තරයක් ගන්න නැත්නම් ටිකක් දාගන්න ගත්ත එකකින්. ඊට පස්සේ ඒ ටිකක් දාලා හොඳට අනා ගන්න. අනාගෙන ඉවර වෙලා මෙන්න මේ පදමට ඩෝ එක ආවට පස්සේ ලන්ච් ෂීට් එක වගේ ඔතලා ෆ්‍රිජ් එකේ දාන්න විනාඩි 10ක් 15ක්. මට අමතක වුණානේ බිත්තර ඇඩ් කරගද්දි වැල්ලා චුට්ටකුත් ඇඩ් කරගන්න. ඊට පස්සේ අපි සිලිකන් මැට් එක අරගෙන ඒකට පාන් පිටි ටිකක් හොඳට දවටගෙන ඩෝ එකේ පාන් පිටි ටිකක් දවටගෙන මෙන්න මේ විදිහට හොඳට තුනී කරගන්න. ඊට පස්සේ අපි කැමති කටර් එකක් අරගෙන අපි කැමති ඩිසයින් එකකට හැඩතල කපා ගන්න තියෙන්නේ. දැන් ඒ ටික අපි ඔයිල් පේපර් එකක් දාගත්තු බේකින් ට්‍රේ එකේ මෙන්න මේ දෙතේකේ අපිට මේ ඉඩ පරතරයක් එහෙම ඕනේ ළඟ තිබ්බත් මොකද මේ බිස්කට් එක පිපෙන්නේ මහ ලොකු වෙන්නේ නැහැ. මේ තියෙන ප්‍රමාණයම තමයි. මේ ටික අපි විනාඩි 10ක් ප්‍රීහීට් කරගත්ත oven එකේ විනාඩි 15ක් විතර බේක් කරගත්තා නම් ඇති. ඊට පස්සේ මේක බිස්කට් එක ඩෙකරේට් කරන්න තමයි හදන්නේ. ඒකට අයිසින් සුගර් ටිකක් අරගෙන හොඳ රස්නේ උණු වතුර තේ හැදි කාලක් වගේ දාලා කලරින් බින්දු ටිකක් දාලා මේ විදිහට හොඳට කලවම් කරගන්න තියෙනවා. දැන් අපේ බිස්කට් ටිකට මෙන්න මේ හදාගත්තු අයිසින් ටික පයිපින් බෑග් එකකට දාලා කැමති විදිහට ඩෙකරේට් කරගන්න තියෙනවා. මම ඉතින් නිල් පාටයි රතු පාටයි දෙකෙන්ම දාලා ඩෙකරේට් කරගත්ත පොඩ්ඩක් බිස්කට් එක කලර්ෆුල් වෙන්න ඕන නිසා. මේ අතරේ තාමත් මගේ channel එක subscribe කරලා නැත්නම් ඒකත් subscribe කරගෙන යාළුවන්ටත් බලන්න share කරන්න කියලා ආදරෙන් ඉල්ලනවා. දැන් මේ දාගත්තු අයිසින් ටික විනාඩි 10ක් 15ක් විතර පැත්තකින් තියාගත්තා හොඳට වේලෙනවා. පේනෝනේ ලස්සන බිස්කට් එක වස නැති රස බිස්කට් එක පුංචි වෙලාවකින් හදලා සති දෙකක් තුනක් කල් තියාගන්නත් පුළුවන්. බයි.